කල්පනා කරලා බලන්න අපිට නිල් පාට කොටි දකින්න බෑ. නිල් පාට බල්ලෝ නෑ. නිල් පාට ලේන්නු වලස්සු සිංහයෝ ඒ වගේම නිල් පාට පූසෝ නෑ. නිල් තල්මසා කිව්වත් ඇත්තටම නිල් පාටක් නෑ. ඇයි? හොඳට බැලුවොත් අපිට පේනවා අහස නිල් පාටයි. මුහුදේ වතුර නිල් පාට නොවුනත් අපිට ඒක නිල් පාටට පේනවා. නිල් පාට ඒ විදිහට අපේ ජීවිතයට සමීප පාටක් වුණත් අපේ ස්වභාවධර්මයේ දුර්ලභම පාටත් මේ නිල් පාටම තමයි. හිතන්න අපි නිකන් දකින සාමාන්‍ය සත්තු අතරේ නිල් පාට සතෙක් දැක්කම අපේ හිතට එන හැඟීම ඇත්තට මේ සතා මාර ලස්සනයි. ඉතින් මේකට හේතුව තමයි නිල් පාට කියන්නේ ස්වභාවධර්මයේ දුර්ලභ පාටක්. ඒ නිසා ඒක දකින අපිට පුදුම ආස්වාදයක් එනවා. ඉතින් ඇයි අපේ ස්වභාවධර්ම මේ ලෝකේ සත්තු සහ ශාක මවද්දී නිල් පාට එක්ක අඩුවෙන් වැඩ කළේ? ඒ වගේම මේ වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවොත් ඔයා දැනගන්නවා නිල් පාට සත්තු මේ ලෝකේ නැහැ. තියෙන්නේ ඇහැ රවටන මායාවක් කියලා.